ඩොකියුමන්ට්ස් වලින් ටිකක් හරි ටිකක් වැරදි. ඒකෙන් මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද මහත්තයා? ප්‍රශ්නයක් වෙනව නේනම් අනේ. මේවා පෙන්නන ළමයෙක්ව SD එකට දාන්න පුළුවන් නම් කොල්ලයි බල්ලයි ඔක්කොම ඒකට දායිනේ. ඔකට මොකුත් කරන්න බැරි වේද? සාමාන්‍ය කෙනෙකුට නම් බැරි වෙයි. මම අසාමාන්‍ය කෙනෙක්නේ. ඒ නිසා මම කරලා දෙන්නම් වැඩේ. මගේ අක්කා. ඔය ඔරවංගියේ මං අර ඔයගලන්ට කරලා දෙන්නම් කියලා කිව්වනේ. අන්න ඒ වචනෙට. එයා මට ළමයින්ගේ ෆයිල්ස් 7ක් බාර දීලා තියෙනවා. මේ රෙනවුන් එකට දාලා දෙන්න කියලා. මේක කරන්න පුළුවන් වැඩ දාන්නේ. එක හිරගෙදෙට 7 දෙනෙක් දාන්න පුළුවන් වුණාට එක ඉස්කෝලේකට ළමයි 7 දෙනෙක් දාන්න මම සක්‍රයාගේ පුතා වයිමද? මම කිව්වා ටර්ම් එකට දෙන්න ගානේ දාලා දෙන්නම් කියලා. ඒකට තරහින් ඔය ඉන්නේ. මෙයාගේ වැඩේ කෙරේ නේද මහත්තයෝ? ඒ ගැන නම් බය වෙන්න එපානේ. මම මොනවා එක්ක සෙල්ලම් කරත් ළමයින්ගේ අධ්‍යාපනය එක්ක නම් මම සෙල්ලම් කරන්නේ නැහැ. අපට මහත්තයාගේ මේ ගමන් වේදන් වලට කියා කර දෙන්න බැරි වුණා. අනේ එවනම් මොනවද අනේ? අපි මේ උත්සාහ කරන්නේ රටට වැඩදායි දරුවෙක් බිහි කරන්නනේ. අනේ එහෙම හොඳ නැහනේ. ඔපි මෙතන නම් අදින්න එපා. අදින දෙයක් එළියේදී ඇදලා දෙන්න. ඕගොල්ලෝ මේ වැඩේ ගැන බමර තුඩක සැකයක් තියාගන්න එපා. කොටින්ම දරුවා ඉස්කෝලේ ගියා කියලා හිතාගන්න. පහු වෙනකොට ළමයි ගාන සම්පූර්ණයි කියයි දන්නේ නැනේ බෙනත් මහත්තයා. ඔය ඉතින් එකම ප්‍රශ්නේ නැවත නැවත අහනවා. හරි. බැරි වෙලාවත් එහෙම දෙයක් සිද්ධ වුණොත් මම පන්තියේ ටීචර්ව වෙන පන්තියකට දාලා හරි මේ දරුවව එතන වාඩි කරවනවා. හිත තුටින් බර වේවා. එහෙනම් අපි සඳට වෙනත් මහත්තයා හම්බෙන්න අර කිව්ව තැනට එන්න. හරි. හැබැයි 8:59ක් නෙමෙයි 9:01ක් නෙමෙයි. හරියටම 9ට. දැන් යන්න. මගේ අතමිට මොලවලා තියෙන රුපියල් 1000යි. මේකෙන් කඩල කොටක් අරගෙන ආටයකට නැගලා බයිනකට රුපියල් 1000 හොයන්න පොලිස් බල්ලෝ දාන්න. වරෙන්කෝ ආයෙත්. මාමේ මොකද? මාමාගේ හරි ලයිෆ් ස්ටයිල් එක මොකද්ද? මේක. මිනිහෝ කටුස්ස පාට වෙනස් කරන්නේ මොකද? ජීවත් වෙන්න. අතේ සතේ නැතුව ඉබාගාතේ ඇවිදින්න වෙනකොට ඔබටත් මේක තේරෙයි. නරක සමනලයක්. ඇත්තමයි අනේ. ඔයා ඇයි උදේ පාන්දරම අපිව කන්න මෙයාට එන්නේ? දැන් මං කන්නේ කඩෙන්ද? ඉඳහන් දෙන්නම්.
හැබෙනවා මාමේ. වෙඩිංග කාලේ ඇඟට අල්ලයිද? ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ. වැඩි කාලයක් මං ඔය එක එකාගේ අනුපද අහා මෙහෙ ඉන්නේ නැහැ. ඇයි කොහෙ යන්නද? අර මගේම අයියයි අක්කයි වගේ ඉන්න තේරුවනයි අපර්ණයි. මට මගුලක් හොයනවා. ඒක හරි ගියාම මං ගියා. අනේ හොඳයි. ඕක ඉතින් මං 7-8 අවුරුද්දක් තිස්සේ කියාපු කතාවනේ. කිව්වට හෙව්වේ නෑනේ. මේ බිනාමම කතාද බඳින්න? අනේ ඔන්න මට නිකන් කලන්ටි වගේ. ඔය ඔන්න කලන්ටි වගේ. බඳිනවද? ඇයි කලන්ති දාලා විතරක් නතර වෙන්නේ? මෙරිලම වැටියන්කෝ අනේ. එක බෙල් එකට දොර ඇරුණා. මල් කෙල්ල වල් නෙලනවා. ඔයත් අත් දෙක අකුලන් ඉන්න එකේ එයාට උදව් වුණා නම් හෙන ගහයිද? ඒක අපේ වැඩක් නේ බෙනට්. බෙනට් නිකන් ගමේ ගොඩේ ගෑනු වගේ ඔපදු පහනතු ආපු වැඩක් කරගත්තා නම් ඉවරනේ. ගමේ ගොඩේ ගෑනු මේ අපර්ණ මං හොඳේ ඉතින් හත් කුවනේ ඔයාගේ යට රැවුල ඊයානේ වස කැතයි දැන් නම් මගේ යාළුවෙක් කියලා කියන්නත් ලැජ්ජයි. දැනුයි මට තේරුණේ ඔයා ගමේ ගොඩේ ගෑණි කියලා කිව්වේ කාටද කියලා. බලන් ගියාම ඔයාගේ සබ්බ සකලම නාම තිබිලා තියෙන රැවුලේනේ අනේ. දැන් නිකන් ඔයා හරියට ඔයාගේ බාල කෙල්ල අරලියට රැවුලක් දැම්මා වගේ. දැන් ඔයා මේ ගෙදරට නම දාන්න නෝරිලතා පුෂ්පය කියලා. ඒ බෙල්ල 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 බොරුවට කෑ ගහන්න එපා මිනිහෝ. මේ අහලපහලින් මිනිස්සු සත්තු නෙමෙයි. හරි සද්දන්ත කුලේ හැඩි දැඩි පුරුෂ රත්නේ අතර මමගේ බෙල්ල 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 බෙල්ල. දැන් මොකටද මෙහෙට ආවේ? ළමයි ඉස්කෝලේ දාන්න. ළමයි ඉස්කෝලේ දාන වැඩකට යන ගමන් කීයක් කර ඉල්ල ගන්නයි ගෙට කොට උනේ. නැති බැරි කමට ගෙට කොට වෙච්ච යාළුවෙක්ගේ බෙල්ල කන්න ලැද්දේ නැද්ද යකෝ? අනේ අනේ කුරා කූඹියෙකුට තින්සාවක් කරදරයක් ඉරියරියක් නැති මගේ මේ අහිංසක බෙල්ලෙන් අල්ලපු එකෙක් ඉන්නවා නම් ඌව දෙයියොම බලාගනින් දෙයියොම බලාගනින් දෙයියොම බලාගනින් දෙයියොම.
ඒක විතරක් නෙවෙයි. ඒකගේ ගෑණි දෙයියොම බලාගනින් දෙයියොම. මගේ බෙල්ලෙන් අල්ලපු එක යහදිනව දවස් 7න් බලට බලා ගන්න පුළුවන් වෙයි. බලන් ඉඳපල්ලා. උනම්ම පුදුම මිනිහෙක්. කියලා වැඩක් නෑ. මේ 83ක් ගියාද? මේ හොල්මනගේ කන් ඇහෙන්නේ නැද්ද කොයි? 83ක් ගියාද? සෝරි අයිඩියා එකක් නෑ මම මේ වෙන කෙනෙක් එකක් බලන් ඉන්නේ. කවුද වෙන කෙනා කොල්ලෙක්ද? තියෙන ගෑස්? මාත නගින්න ටක් ගාලා නගින්න. මාත නගින්න ටක් ගාලා නගින්න. නගින්නේ යන්නේ කොහෙද කියපන්කෝනේ? මාතර යන්න ඕන කොහෙද කියලා කියන්නකෝ. එකේ කණුවට. එකේ කණුව කොහෙද මාතේ මේක යන්නේ? බෝඩ් බල නෙවෙයිද අත දාන්නේ? නෑ. බස් තියන්නේ අත දාන්නේ නේ අකෝ. අනේ. අයියා මේක මොළ හොඳ නැති එකෙක්. ඕගොල්ලෝ මගේ හිත පාරලා රිද්දලා මේ රූට් එකේ බස් දුවන්න නෙමෙයි. ඔයගොල්ලෝ දන්නේ මං කවුද කියලා. මගේ උඩ සිද්ධ වෙන්නේ මේ අසාධාරණයට නැගී සිටින්නේ. ඒ මගේට hina වෙනවා. විරිත් නැහැ. ඒකනේ ඉතින් අපිට හැමදාම මෙහෙම ඉන්න වෙලා තියෙන්නේ. එකේ කනුවට යනවද? නගින්න මහත්තයා නගින්න. එකේ කනුවට යනවද? මොන එකේ කනුවද මහත්තයා? බෝඩ් එක බලලා අත දානකෝ. ඇති යන්නේ හොඳටම ඇති. පාත්තානේ. ඇයි නැවැත්තුවේ? නැවැත්තුවේ කියන්නේ තව නැටුවොත් එහෙම මගේ ඇදුම උඩට ගහලා හෙට උදේ උඹලට මගේ මිනිය තමයි උස්සන්න වෙන්නේ. ඉතින් හොඳයිනේ. ඈ? දැක්ක නේද මාමා කෙනෙකුට කියපු කතාව? ගාපියෝ කන්නේ මේකගේ කනරත් වෙන්න එකක්. මම ඉක්මනට කැම ටික හදලා එන්න. අම්මේ. ආමමි. අම්මා ඉන්න සතුටින් කියලා මාමා හිතනවද? මොකද hina වෙන්නේ? ගොම් ප්‍රශ්න අහන්න එපා බං.
ඇයි? ඇයි? ඔයා අත දරුවා කාලේ බොලයි තාත්තා ඔයගොල්ලන්ගේ දාලා ගියකොට එයා කොහමද සතුටින් ඉන්නේ? එයා තියා බොලයි තාත්තවත් සතුටින් ඉන්නවා කියලා මම නම් හිතන්නේ යන්නේ. හැබෙනා මාමි. ඇයි අම්මයි තාත්තයි වෙන් වුනේ? ඔබ ගානින් මට උන්හිටි දැන් නැති කරන්න හදන්නේ නේ? මන් දන්නේ නැහැ නෙව්වා. මේ ඔව්වයින් මෙව්වයින් වැඩක් නෑනේ. ඔයා මේ නම්බරයට කෝල් කරලා මේක තීන්දුව කරලා දෙන්නකෝ අනේ. ඔකට කවුරුවත් ගාව ගන්න මොකටද? මෙහෙම කෝල් කරන්නේ. කෝල් කළානේ. මං යසාගීට කතා කරගෙන එනකොට අපේ අක්කගේ කොල්ලා එක පාටම ඇවිල්ලා මගේ ඇඟ හැප්පුණා කියන්නකෝ. මම හතර ගාති දාලා ගෙම්බ පොලේ ගැහුවාගේ දඩොස් ගාලා බිම ඇදන් වැටුණා. හිතට ආපු කේන්තියට මං ඒකට මීහරක කියලා බැන්නා. ඒ වෙලාවේ මගේ මාමණ්ඩිය ලයින් එකේ. ඒක කිසි ඇහිල්ල බැලිල්ලක් නැහැ. ඒක පාට ලයින් එක කට් කළා. දැන් කොහොමද අනේ රෙද්දක් ඇඳගෙන මේ නම්බරෙන්ම කතා කරන්නේ? ඉතින් මේ තියෙන්නේ බෙනට තව ෆෝන් දෙකක්. ඕවා කපලානේ. එකක එනේම විතරයි. අනිත් එකෙන් එන්නෙත් නැහැ යන්නෙත් නැහැ. දෙන්නත් එක කොහෙ යන්නද මේ? කාවින් එක පොඩි වැඩක් තියෙනවා තාත්තා. කරන් එන්න කියලා. මේ කවුද අනේ මේ මේ මගේ යාළුවෙක් වෙනා මාමා. හාංගකන මේ ඉඳපල්ලා. නිකන්වත් අඳුනලා දුන්නොත් මූට හේන ගහනවද? Hello, I am Bennett Edisuriya. You are Mr. කාවිංග දිසාසේකර. කාවින්ද ලස්සන නමනේ. නමත් ලස්සනයි, ඔයත් ලස්සනයි. හාමි පුතා, ඔයා ගාව මොබයිල් ෆෝන් එකක් තියෙනවද? තියෙනවනේ. අනේ පොඩ්ඩක් දෙන්නකෝ. මට අර්ජන්ට් කෝල් එකක් ගන්න තියෙනවා. ගන්නකෝ ඉතින්. ෆෝනේ හුරු බූටි ෆෝන් එක. ෆෝන් එකත් හුරු බූටි, ඔයත් හුරු බූටි. මේ තියෙන්නේ නම්බර්ස්. ringing. මේ වැඩේ හරි ගියොත් මං ඔයාව ගන්නවා මගේ බේස්මන්ට්. ඔයා ගාව සූට් එකක් තියනවද? මං වචන දෙකේ මිනිහෙක් නෙමෙයි ඔයාව ගන්නවා මගේ පොල් ගෙඩිය බින්දින්න. හලෝ. හිත තුටින් බරවන පැතු මිටුවන ඉසුරු බර දවසක් වේවා. Bennett.
මොකෝ වෙන්නේ තුනේ? ඇයි බං යකෝනේ? මං බය වෙච්ච තරමක්. මං හිතුවා රෑ එළි වෙනකන් කනමදේ වගේ බීපු එකෙක් උදේ පාන්දර ගෙදර යන ගමන් මගේ ඇඟ දිගේ යන්න හදනවා කියලා. බලන්න මගේ මුළු ඇඟම සීතල වෙලා. බලන්න. බෙනට්. උඹ වෙන වැඩ කරනවා වගේම මේ එක්සර්සයිස් කරද්දිත් කරන්නේ හොරට නේ? ඈ? මොනවද මං කරන බොරුව? හොර? උඹ එක්සර්සයිස් කරනවද බං? පවන් ගහනවනේ. ගහනවා පවන්. පවන් ගහලා හරි හුලං ගහලා හරි මං හැඩරුවට ඉන්නවනේ. බලන්නකෝනේ ඔය ඇති හැ. ඔයාගේ බෙල්ලයි කඳයි බඩයි වෙන් කරගන්න පොලිසියෙන් දාන්න ඕනේ. හරියට නිකන් පොළවේ ගහපු පිටි මුට්ටයක් වගේ. හරි. පිටි මුට්ටේ අපි පැත්තකින් දාමුකෝ. දැන් කියන්නකෝ ඔයා. උදේ පාන්දරම මේ කොහෙද යන්නේ කියලා? එහෙ යන්නේ. ඈ? ඒ කිව්වේ අපේ ගෙදර? 9ට තියලා මට අපොයින්ට්මන්ට් එකක්. ඊට ඉස්සෙල්ලා මම බැලුවේ ගිහිල්ලා පියාඹදාවක් පොඩ්ඩක් හම්බෙලෙන්න. ඈ? ඇයි? හසරැල්ගේ පළහිලව ගැන කතා කරන්නද? ඔව්. ෂෝක්කනේ! ෂෝක්! අපි උදේ පාන්දරම ගිහිල්ලා එයාට දෙමු ගමරට දාලා දුවන්න. හරි. උදේ පාන්දරම උරච්චි කරන්න යන්න හදන්නේ. ප්‍රියමදා පන්ති යන්නද? ඔව් අද මෝර්නින් ක්ලාස් එක. කමක් නැහැ මට ගොඩක් වෙලා තියෙනවා. ඔයා මේක ලොක් කරලානේ යන්නේ. ඔය ඉතින් ගෙදරින් එළියට යනකොට දොරවල් ඇරලා දාලා යන සිරිතක් නැහැනේ බෙනට්. එතකොට මං දුවලා ඇවිල්ලා ලගින්නේ පේමන්ට් එකේද? යතුරු බෙන්දලා තියෙන තැනම ඇති. එන්න සුදේශ්. එයාට ඉතින් අමුතුවෙන් එන්න කියන දෙයක් නැහැනේ. මේක එයා හදපු ගේනේ. සර් මෙයා තමයි සර් මනුස්සයා. නෑ මන් නෙවෙයි යන්නේ. ඔයාට වැරදිලා. සමුන්දරයක්ද කියලා පොලිසියට කියලා බලාගමු. දාලා ජීප් එකට. බලන්නකෝ අකි මේගොල්ලෝ කියන කතා. උඩින් බයින් ස්ටෑකේස් එකක් තියෙනවා. මෙන්න සර්.
බලන් ගියාම තමුසේ මේකේ පොඩි කච්චේරියක් කරන් ගිහලා තියෙනවානේ. හා? අනේ නෑ සර්. අනේ නේත්‍රාජක සාතිකේන ඕ මගේ නෙමෙයි. මගේ හතුරෝ ඕ මගේ කාමරේට ගෙනල්ලා දාලා ගිහින් තියෙන්නේ. අනේ සර් මං කුරා කෝම්බියෙකුට දිරියරයක් කරදරයක් නැති අයිස් එක වඩුත්තේ. පුරා භූමියකට තරදක් නැත්තම් තමු මොකද පල්ලා පැනලා දුවන්නේ නැදුවේ? ඒ මන් දිව්වේ මේ වරදක් කරපු ඉඳ නෙමෙයි. මේ පොලිස් නිලධාරියෙක් ඉස්සරහා ඉන්න මේක සුදුසු ඇඳුමක් නෙවෙයිනේ. කමිසයක් කල්සමක් දාගන්න. සර් මේක ගාව නැති සීලනේ සර්. තමුන් මෙයාගේ කවුද? මේ මගේ මාමා. එතකොට මෙයා මේ වගේ දේවල් ගෙදර කරන විදිය තමුන් දැනන් හිටියද? සර් මේ සර්ගේ සීල් එකක් මෙතන තියෙනවා. සර්ගේ එකක් තියනවද? එහෙනම් සර් ගන්න. කවුරුත් කාමරේට ඇතුල් වෙන්න හදන්න එපා. එහෙම වුණොත් මුළු ගේම සීල් කරන්න වෙයි මට. අනේ අක්කේ මගේ මාමට කෝල් කරලා මොනිකව බලන්න යන දවස පත්තට දාගන්න අක්කේ. යමු. තේනුවරටයි සුදේෂ්ටයි කතා කරලා නිර්දෝෂී මාව නිදහස් කරගන්න කියලා කියන්නේ. යමු. අනේ අක්කමයි වෙන්න එපා. මේ තේත්තලින් ජීවත් වෙනවා මේ මහත්තුරු කිසිම හිංසාවක් කරදරයකට පත් කරන එකක් නෑ. යමු. අනේ අක්කේ මේ සබ්බ සකල මනාව විකුල්ලානේ මා මේර ගන්න වගේ පුතු අක්කේ ඉන්න අක්කට පොඩ්ඩක් වදින එකක්. අනේ එනම් බලවෙන්න මල්ල අක්කට. මම අර ඔයාව දන්න ඇමතිවරු කවුද? මම මේ රටේ ඇමතිවරු ගොඩාක් දන්නවා. ඒත් කරුමක මහත් ඒ කෙනෙක්වත් මාව දන්නේ නැහැ. යමු. හරි යමු ඉතින් බෑ කිව්වේ නෑ.